Welcome to my YouTube channel. Hi, අද vlog එකක් ගෙනාවේ මායි මගේ යාළුවයි මෙලඟදී පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඉතින් මම මෙයා එනකන් බලාගෙන ඉන්නවා. මෙයා එනකොට ටිකක් පරක්කු වෙයි. මේ තමයි මගේ හොඳම යාළුවා එරෝෂා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ අපි දෙන්නා ගමනක් යනවා. ගියපු ගමම්ම කරේ උදේට කෑම කන එක. මොකද කාලා හිටියේ නෑ දෙන්නම. ටක් ගාලා බන් වගේක් අරගෙන දෙන්නත් එක්ක කාලා අපි දෙන්න ගියා වන් ගෝල් ෆේස් එකට. අද ඉතින් හස්බන්ඩ්ලා දෙන්නමත් නෑ, බබ්බත් නෑ මෙයාගේ. ඉතින් අපි දෙන්න විතරයි එන්ජොයි කරනවා කියලා හිතුවේ අද දවස. මොකද කාලෙකින් අපිට එහෙම යන්න හම්බුනේ නෑ. මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ තමයි මේ අපේ මොන්ටිසෝරි ටීචින් මේ පාඩම කරන කාලේ තමයි අපි දෙන්න යාළුවා උනේ. ඉතින් ඊට පස්සෙත් මම හිතන්නේ එහෙම එළියට යන්න තනියෙන් එළියට යන්න හම්බුනේ නෑ. කොහොම හරි ඉතින් වන් ගෝල් ෆේස් එක පුරාම මේ විදිහට දෙන්නත් එක්ක ඉතින් පරණ කතා කර විහිළු කර ඉතින් හරි ලස්සනට එන්ජොයි කරා. හැමතැනක්ම බැලුවා, බඩු බැලුවා. ඉතින් ගන්න නම් ගියේ නෑ ඇත්තටම මොනවත්. කෑවා දෙන්නත් එක්ක. කාලා කරලා ඉතින් මේ විදිහට ලස්සන බලලා සමහර දේවල් ඉතින් ඇත්තටම මිලෙන් හරි අධික දේවල් තියෙන්නේ මෙතන බ්‍රෑන්ඩඩ් නිසා. ඉතින් හොඳයි. ඒ වගේම මිලත් ඉතින් ගොඩක් වැඩි. ඒ වුණාට ඉතින් ඊට වඩා අපි දෙන්නට ඕනේ උනේ ටිකක් නිදහසේ ඉඳලා කතා බහ කරලා පොඩ්ඩක් විනෝද වෙන්න. මෙන්න මෙතනට නම් අපි දෙන්න හොඳටම අහු වුණා. මොකද දෙන්නත් එක්ක සෑහෙන මුදලක් ගියදම් කරා මේ සෙල්ලමට. ඉතින් මගේ යාළුවට නම් chance එකක් හම්බුණා මේ සෙල්ලමේ. එයාට බෝනික් එකක් හම්බුණා. ඉතින් අපි දෙන චේන්ජ් කරගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන දෙන්නත් එක්ක යනවා ගංගාරාමේ. ගංගාරාමේ යන්න කලින් අපි දෙන්නට ඇවිල්ලා තිබුණා. දැන් මේ වෙනකොට මම හිතන්නේ තවල් වෙලා තිබුණේ බඩගින්නක් තිබුණා සෑහෙන ලොකුවට. ඉතින් දෙන්නත් එක්ක එළියට ආව කමම බත් දෙකක් කාලා ගෝල් ෆේස් එකකින් වඩිත් අරගෙන අයිස්ක්‍රීම්ත් කාලා දැන් මේ යනවා වන් ගෝල් ෆේස් එකට. වන් ගෝල් ෆේස් එකේ ඉඳලා ගංගාරාමෙට. ගංගාරාම පන්සලට තමයි දැන් ඉතින් අපි දෙන්නම යන්නේ. වටපිට ලස්සන බල ඉතින් අපි ගංගාරාමෙට ආවා. හරිම ලස්සනයි සහ හරිම මේ සෙනග අඩු දවසක් අඩු වෙලාවක් තමයි අපිට හම්බුනේ. සෙනග ඕනම් පන්සලට මේ හිටියේ 6-7ක් වගේ තමයි. ඒ තරමටම සෙනග අඩුයි. ඉතින් අපි දෙන්නත් එක්ක හොඳටම ඇවිදලා ලස්සනට ඒක වින්දා. ඒ පන්සලේ හැමදේම බැලුවා කරා වැන්දා. හරිම ඉතින් හිතට සැනසීමක් ආවා ඒ තැනට ගියාට පස්සේ. අපි දෙන්න ඉතින් කතා කර අපි දෙන්නගේ ලයිෆ් එකේ දේවල් කතා කරා. අපි දෙන්න ගැන ඉතින් කතා වුණා. ඒ වගේම මේ චුටි යාළුවෙකුත් හම්බුණා. බව යාළුවෙක් මේ බලන්න. එයාගේ තියෙන කෝලම් ටික කොහොම ඉතින් මම වීඩියෝ කරනවා කියලා දැක්කට පස්සේ චුට්ටක් වැඩි වුණා. නට ඉඳලා ඉවර වෙලා දුවගෙන ගිහිල්ලා ඔන්නෝම වැටුණා. ඊට පස්සේ ඉතින් ගස්ස ඇවිදගෙන ගියා මට පේන්න. ඉතින් කොහොම හරි අපි දෙන්න මෙතනින් අපි ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා බෝධියත් ඇඳලා කරලා එළියට ආවා. මේ මට ඕනේ වුණා මං මෙතනින් මම ගංගාරාමයට ඇවිත් තියෙනවා. මේ කීප සැරයක්ම ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මේ ඊට ඉස්සරහින් තියෙන අර පාලමත් එක්ක බෝධියයි පොඩි පිළිමයි ඒ ටික වඳින්න මට යන්න හම්බෙලා නැහැ. ගංගාරාමයට ආවට ඉතින් මෙතනද චුට්ටක් මම හිතන්නේ පොඩි ප්‍රමාණික දුරක් යන්න තියෙනවා එතනට. ඉතින් මං යාගේ යාළුවාට කිව්වා මට එතනට යන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්න ගංගාරාමේ ඉඳලා වැඳලා බෝධිය ළඟට වෙලා ගොඩාක් වෙලා ඉඳලා ඉතින් නැත් එක්කම
එතනට ආවා. හරිම ලස්සනට වටේ වැවක් තියෙනවා. හරි ලස්සනයි. මේ සෙනග අඩු වෙලාවක් හම්බ වෙන එක ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද ගොඩාක් කට්ටිය ඉන්නකට වීඩියෝ කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් නිකම් සෙනග වැඩි මං හරියක් කැමති. සෙනග අඩු තනියම හරි සැහැල්ලුවෙන් ඉන්න. මොකද මේ මං ගෙදර වුණත් හරි කැමති එහෙම ඉන්න. අර ගොඩාක් කට්ටියත් එක්ක ඉන්නවට වඩා මං දන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිස්කලංකකම ඒ ලස්සන හරිම ලස්සනයි. ඉතින් මේක විඳිනකොට හරි ආසයි. හිතට මාන සැනසීමක්. අපි බුදුන් වැන්දා බෝධියට පැන් දැම්මා. ඊට පස්සේ ඉතින් ආයෙත් ගිහිල්ලා ඇතුළකට ගිහින් අපි දෙන්නත් එක්ක සෑහෙන්න මෙතෙන්ට වෙලා කතා කර කර හිටියා. ඉතින් අපේ ලයිෆ් එකේ දේවල් අපේ ෆැමිලි දැන් එන්නම් ෆැමිලි එලානේ. ෆැමිලි දෙකේ දේවල් ඉතින් කතා කරලා හරිම ලස්සනට සතුටින් ආවා. ගිහින් එන්න බලන් හිටියට ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම හැමදාම එන්ජොයි කරන්න සතුටින් ඉන්න.